Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් ඉස්සලාම් වීඩියෝ එකට වොයිස් කරන්නේ අද තමයි. වොයිස් එක කොහොම වේද? අවුල් තැන් තියෙයි, පැටලෙන තැන් තියෙයි. ඒවට මුලින්ම සොරි කියලා කියනවා. ඉතින් මේ යන්න හදන්නේ ගර්ල්ස් ට්‍රිප් එකක්. ට්‍රිප් එක ගැන විස්තරයක් කිව්වොත් අපි යන්න පිටත්තුනේ සෙනසුරාදා දඹුල්ලේ තමයි අපි යන්නේ. සෙනසුරාදා අනුරාධපුරෙන් 12:20ට විතර තිබ්බේ බස් එක. ඒක තමයි අපි මේ යන්නේ. අපි සෙනසුරාදා වැඩ කරලා තමයි මේ ට්‍රිප් එක යන්න පිටත්තුනේ. එතකොට අපිට චෙකින් වෙන්න තිබ්බේ 12:00ට වගේ. අපි හොටෙල් එකට යද්දී 3 වගේ වුණා. ගියපු ගමන් අපි චෙකින් වුණා. අපි ගියේ දඹුල්ලේ තියෙන සුප්‍රීම් හොටෙල් එකට. අපි මුලින්ම අපේ රූම් එකේ රූම් ටුවර් එකක් යමු. අපි ගත්තේ ෆැමිලි රූම් එකක්. මේ තියෙන බාත්රූම් එක. අපි ඉතින් රූම් එකේ ඉතුරු ටිකත් බලමු. අලි එවේදින් මට පිටුපා නුඹ ගියදා මට දෙනුනා සඳ අහසේ නෑ කියා අපි ඊට පස්සේ කට්ටිය රූම් එකට වෙලා ටිකක් වෙලා හිටියා. ඉඳලා මොකද කරන්න කියලා කල්පනා කර හිඳලා අපි හිතුවා පූල් බහිනවා කියලා. ඊට පස්සේ අපි ටික ලෑස්ති වෙලා පූල් එකට බහින්න තමයි යන්නේ. පූල් එකකින් නාලා වොෂ් දාගෙන ලෑස්ති වුණා. ආයෙත් ඉතින් අපි මොකද කරන්න කියලා අයිඩියා එකක් තිබ්බේ නැහැ. කට්ටියම එනකන් හිටියා. හරියයි ඒක ඇති දැන්. එතකොට ඊට පස්සේ අපි තේ හදාගෙන බිව්වා. කොමේ බිස්කට් කාලා. බිස්කටුත් කාලා තේ බීලා ඇඳට වෙලා ටිකක් හිටියා රෙස්ට් එකේ. ගමන් මහන්සිය ලොකුවට නම් තිබ්බේ නැහැ අපිට. අපිට විඳින්න පුළුවන් එක විනාඩියද ඒ විනාඩිය අපිට පුළුවන් උපරිමයෙන් අපි විඳින්න ඕනේ. මොකද දවස් එක අපිට ඉතුරු එන්නේ මතක ටික විතරයි. අපි ගියපු තැන් අපිට ෆොටෝ ගහන්න පුළුවන් නම් ඒවා ෆොටෝ ගහලා ඒවා පරිස්සම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පිටත් වුණා දඹුල්ල ටවුන් එක බලන්න යන්න. ටවුන් එකේ නම් බලන්න දෙයක් නැහැ ඉතින්. අපි ගියේ කාගේ ෆුඩ් සිටියට අපිට ස්නැක්ස් වගේක් ගන්න මොනවා හරි බොන්න ගන්න. එහෙම තමයි අපි ගියේ. ඒ පිම්මෙන් අපි රැටත් කාලම තමයි ආයෙත් හොටෙල් එකට ආවේ. රැට කාපු රයිස් සීෆුඩ් රයිස් එක ඒකේ නම් පෝෂන් එක මදි වුණා. අපි ඊට පස්සේ පොඩි
හරියකින් ආය ප්‍රයිස් එකක් ගත්තා. රෑට කාලා ඔක්කොම කරගෙන පික්මි එකක් දාගෙන ආයෙත් හොටෙල් එකට අවෙන් එක පිච්චුනේ ඈ සදා කාලෙම හදේ වීනා මව පැසිනා මගේ හිනේම සොයාවා පැතුසේදා. Good morning. අද උදේ හැරෙද්දි 7 විතර වුණා. අපි එලාම් මොකුත් තියාගත්තේ නැතුව තමයි නිදාගත්තේ. කැමති වෙලාවක ඇහැරෙන්නේ කියලා හිතාගෙන ඉතින් අපි නිදාගත්තා. කොහොම හරි 7 වෙද්දි ඇහැරුණා. බ්‍රෙක්ෆාස්ට් එක නම් හොටෙල් එකෙන් හම්බෙනවා. ඉතින් අපි එක්කෙනෙක්ගෙනා ගිහිල්ලා වොෂ් දාගෙන ලෑස්ති වුණා. කොහොම හරි හැමෝම ලෑස්ති වෙලා ඉවර වෙද්දී 9:00 වගේ වුණා. මේ ඉන්නේ මගේ එදා දවසේ අවුට්ෆිට් එක තමයි මේ. කලින් දවසේ රෑ වෙලා අපි නිදාගත්තේ. hina වෙලා කෑ ගහලා කියවලා උදේ ඇහැරෙද්දි හැමෝගෙම උගුරවල් ගොරෝසු වෙලා තිබ්බා. ඊට පස්සේ අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ තැන සෙට් වුණේ නැහැ. ඊට පස්සේ අපි 6 දිනකට හිර වෙලා ඉන්න බෑ. හිර වෙලා කන්න අමාරුයි. ඉතින් ඒ හින්දා ටික වෙලාවක් අපි එළියේ හිටියා. එළියේ ඉඳලා ෆොටෝස් වීඩියෝ ටිකකුත් අරගෙන අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. පාළුව මකනා කවියක්සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදි රැඳීදිවි නම් ඔබ කිසිදාමා සිත නොතලා රැඳේවි නම් මියන තුරා ආදරේ කිය. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ආවා. ඒකෙත් ෆොටෝ අර හෙට මෙහෙට එහෙම ගහලා වීඩියෝස් අරගෙන කන්න පටන් ගත්තා. කාලා ඉවර වෙලා ආයෙත් රූම් එකට ආවා. බෑග් ටික ලෑස්ති කරගෙන අපි චෙක් අවුට් වෙන්න ඕනේ. අපිට ටයිම් තිබ්බේ 10:00ට චෙක් අවුට් වෙන්න. කොහොම හරි අපි ටික කාලා ඉක්මනටම රූම් වලට ගියා. බෑග් එහෙම හදා ගන්න. අපි ඉතින් දැන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. රූම් එකත් පිට පුළුවන් විදියට අභ්‍යාස කරා. පිළිවෙලකට හැදුවා. හදලා ඉතින් අපි බෑග් උත් අරගෙන දොරත් ලොක් කරලා යතුරත් අරගෙන යන්න තමයි මේ පිටත් වෙන්නේ ඔක්කොමලම. අපි බෑග් ලොකු බෑග් ටික හොටෙල් එකෙන් තියලා යන්නේ. මොකද අපි දැන් දඹුලු විහාරයට තමයි යන්නේ. ඒ යද්දී අපිට ලොකු බෑග් උස්සන් යන්න අමාරුයි. උඩට නගින්නත් එපා. ඒ හින්දා අපි බෑග්ස් ටික හොටෙල් එකෙන් තියලා ගියේ. අපි යද්දී ආය හොටෙල් එකට ඇවිල්ලා බෑග් ටික ගන්නම් කියලා. මේ තියෙන්නේ හොටෙල් එකෙන් පිටිපස්ස පැත්ත. ඉස්සෙල්ලා පෙන්නද්දි හොටෙල් එක මට ওই පැත්ත මිස් වෙලා තිබ්බා. අපි පික්මි වීල් දෙකක් දාගත්තේ. මිනි වෑන් එකක් බැලුවා. මිනි වෑන් එකක් ආවේ නැහැ. ඒ හින්දා අපි වීල් දෙකක් දාගත්තා. වීල් එකට වැටුනේ 330ක් හෝ 400ක්.
ඊට පස්සේ පික්මී එකක් දාගෙන ඉතින් දඹුලු විහාරයට ඇවිල්ලා පාර පැනලා අපි ගියා ඉතින් දඹුලු විහාරයට. එහෙම ලොකුවට සෙනඟක් හිටියේ නැහැ. ගොඩක් හිටියේ මේ ෆොරිනර්ස්ලා තමයි හිටියේ. පාළුව මකනා කවියක්සේ හැසේවි නම් මා සවනේ රැව් දිදි රැඳීදිවි නම් ඔබ කිසිදාමා සිත නොතලා රැඳේවි නම් මියන තුරා ආදරේ කියන්න. ඊට පස්සේ අපි බුදුගේට ගියා. බුදුගේට ගිහින් මල් පූජා කරා. මල් පූජා කරලා වැඳලා අපි ආයෙත් දඹුලු ගල උඩට නගින්න තමයි මේ යන්න හදන්නේ. මට පුංචි අකරතැබ්බෙකුත් වුණා. සරප්පුව ගැඩුණා. ඒ සරප්පුව දාගෙනම තමයි ඉතින් උඩට නැග්ගේ. දැන් තමයි ඉතින් නගින්න පටන් ගත්තේ. අවු සැරයි අම්මෝ පුදුම අවුවක් තිබ්බේ. වැස්සක් වගේ තිබ්බා. අපිට නගිද්දි නම් මාරම අවුව සැරයි. හිමීට ඉතින් උඩට නගින්න ඕනෙනේ කොහොම හරි ඉතින්. ඒකට න්යාවේ. හිමීට ඉතින් අර වැටවලුත් අල්ලගෙන වතුරත් බිබී කොහොම හරි උඩටම නැංගා. අවුව සැරයි. නැංගව කොහොම හරි අපි ඔක්කොමලා උඩට ඉතින්. කන්ද නගින අතරතුර ඉතින් මම තව පොඩි දෙයක් කියන්නම්. අපි දාගත්තු මේ ඩේ අවුට් එක ගැන. අපි මේක දැන් යන්න ප්ලෑන් කරලා සෑහෙන කාලයක්. අපි හිතුවේ නෑ ඇත්තටම දඹුල්ල යන්න. අපි බලද්දි හොටෙල්ස් බලද්දි බජට් එක බලද්දි අපිට හිතුණා පළවෙනි ඩේ අවුට් එක විදිහට පළවෙනි නෙමෙයි. අපි මීට කලින් ගිහින් තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර අවටම තමයි ඉතින් ගිහින් තියෙන්නේ. මේ විදිහට දවස් 2ක ට්‍රිප් එකක් යන පළවෙනි පාර මේ අපි 6 දෙනා. නැත්තම් අපි ඩේ අවුට් ගිහින් තියෙනවා අනුරාධපුර අවට හොටෙල්ස් වල. පික්නික් ගිහින් තියෙනවා. කොහොම හරි අපි හිතුවේ නෑ මේක අපිට යන්න පුළුවන් වෙයි කියලා. අපි මුලින්ම ඇඩ්වාන්ස් එකක් කරා. මොකද ඕක ඇඩ්වාන්ස් එක කරේ නැත්තම් අපිට අපිව ෂුවර් නෑ. ඒ හින්දා අපි මුලින්ම හොටෙල් එකක් බලලා හොටෙල් එකට ඇඩ්වාන්ස් එක කරා. හාෆ් පේමන්ට් එකක් කියලා කරන්න කිව්වේ. ඉතින් අපි කොහොම හරි උඩට නැගලා අපි ආවා ඉතින් දඹුලු විහාරයේ උඩට. අපි මෙහෙම කියන්නම්. ස්වභාව ධර්මයට කොච්චර ආදරය කරනවද කොච්චර බැඳෙනවද කියලා අපි සමහර තැන්වලින් අපිටම විනිශ්චය කරන්න පුළුවන්. ඒ හිතට දැනෙන නිදහස සැනසීම තවත් මනුස්සයෙක්ට අපිට ලබා දෙන්න බෑ. ඒක ගහකොළ වලින් එන හුළඟ හිතට මනසට ඔළුවට දැනෙන සැනසීම ගහකොළ විතරමයි අපිට දෙන්නේ. ඉතින් අපි මේ රටේ ලෝකයේ තියෙන හැම ගහකොළක්ම ආරක්ෂා කරමු කියලා සදාකාලෙම හදේ වීනෝ මව පැසිනා මගේ හීනෙම සොයාවා පැතුසේදා කොයිද උපමා ලොවේ කිසිදා අසානෑමා හදේ රැඳුනා හිතේ රැඳුනා ඔබේ රූප
මගේ ගීතේ මා එදා කීවා හදේ පැරෙනවා ඔබේ දැසකී පොතේ වූවා මගේ චේතනා හැයිද ගොළුවී බලා නොබලා සිනාපානා සොයාවා පල්ලයට බහිද්දී හයිබ්‍රිඩ් අච්චාරු කියලා අච්චාරු ඇන්ටි කෙනෙක් හිටියා. එතන ඇත්තටම අච්චාරු මාරම රසයි. අපි ගෙදර ගෙන්නත් අච්චාරු ගත්තා. එතනින් අච්චාරු අපි ඔක්කොමලම අරගෙන අච්චාරුත් කෑවා. අච්චාරු సంతాన మల్పీదునా හිතැත්ති උන්නාමලං වීදා ඇස්ගා ඊට පස්සේ අපි දවල්ට කන්න ගැමි ගෙදරට ගියා. ගැමි ගෙදර කෑම ඇත්තටම මාරම රසයි. දඹුල්ල ටවුන් එකේමයි තියෙන්නේ. එතනින් අපි දවල්ට කෑවා කොහොමද? පාටින් හැඩමේ අහස ට කාලා අපි දඹුල්ලෙන් අනුරාධපුරේ ඉන්න පිටත් වුණා. vlog එක ඉවරයි. ආයෙත් දවසක vlog එකකින් හම්බෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.